ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ කොමල රේඛා. එහි සඳහන් වෙන ඇත්ගාලේ දරු පෙම මොකටද අම්මේ අම්මට ගැහුවේ මාමලා දෙන්නෙක් වට කරලා ඇඟපත තැලිලා රිදෙනව ඇතිනේ කොච්චර ගැහුවද බැඳ දමලා දෙපා සතාගේ ළඟ කාබීගෙන සිටියම ගතිගුණ වෙනස් වෙලා මාමලා ඔහොමයි උන්ගේ ගතිගුණ හැරෙනව නෑකම් අතහැරලා. ආයුබෝවන්. අද අපි ඔබත් එක්ක එකතු වෙන්නේ එසේ මෙසේ පොතක් එක්ක නෙමෙයි. අලි පොතක් එක්ක. අලින්ගේ පාඩුවේ අලි අපේ පාඩුවේ අපි කියන මේ පොත ඉන්ද්‍රසේන මුතුකුමාරන මහත්මයා විසින් රචනා කරපු වටිනාම ග්‍රන්ථයක්. අපේ රටේ අලි ඇතුන් ගැන දශක ගණනාවක ඉඳන් කතා බහ වෙනවා අලි මිනිස් ගැටුම ගැන. බලන්න මේ කවිය මානෙල් පෙරේරාගේ. බිම ඇද හෙලා වෙඩි පහරින් කුරිරු ලෙස දල දෙක කපාගෙන පෙන්වා වියරු වෙස මිනිසුන් කළ හපන්කම ගොස් වනය දෙස මේ ඇත් රජු කියයි සිඹගෙන පොළොව පස. අපේ රටේ ඉන්න සුවිශේෂී සම්පතක් ගොඩබිම ඉන්න සතුන් අතර අතිශය මිනිසුන්ගේ ජනාදරයට පත්වෙච්ච සත්ව කොට්ටාසයක් තමයි අලි ඇතුන් කියලා කියන්නේ. වඳ වෙලා අපේ රටෙන් මොවුන් තුරන් වේදෝ කියන බය පරිසර හිතවාදීන් අතර තියෙනවා, කතා බහ වෙනවා. ඉතින් ඒ අතර මේ වගේ ග්‍රන්ථ රචනා වීම ඉතාමත්ම ප්‍රශංසා කටයුතු දෙයක්. මුලින්ම තියෙන්නේ අලින්ගේ පාඩුවේ අලි අපේ පාඩුවේ අපි කියලා. ඇත්තට මේ මාතෘකාවෙන්ම තේරෙනවා කැලෑවේ ජීවත් වෙන සත්තු කැලෑවේ උන්ගේ පාඩුවේ කාලා බීලා ඉන්නවනම් අපි මිනිසුන් හැටියට මිනිසුන්ට අයත් ප්‍රදේශවල අපි අපේ පාඩුවේ ජීවත් වුණා නම් හොඳයි වගේ අදහසක්. අලි ඇතුන් නොහොත් ගිජිදුන් ගැන ඔබ අප නොදන්නා කරුණු කාරණා කියලා ඔහු පැහැදිලි කරලා තියෙනවා. ජෝන් ඩන් මෙහෙම සඳහන් කරනවා සෝබාදහමේ විශිෂ්ටතම නිර්මාණය අලි ඇතුන්ය. ඔවුන් හිංසාකාරී නොවන විශිෂ්ටයන්නේ කියලා. ඉතින් අපේ හිත තුළ ඇඳිලා තියෙන අලි ඇතුන් ගැන වෙනමම චිත්‍රයක්. අපි බලමු ඉතින් අපේ රටේ ඉන්න සීමිත අලි ඇතුන් ප්‍රමාණය ආරක්ෂා කරගන්න ඕන කියන අදහස පණිවිඩය මෙතුමන් ලබා දෙනවා. ඒ වගේම මිනිසුන්ගේ ආරක්ෂාව කොහොමද අපි සපයාගන්නේ කියන එකත් අපි හිතන්න ඕන. අලි බබෙකුගේ උපත, හිත හොඳ දොස්තර, තුම්පත් රෑන, අලි නිවුන්නු ඔය විදිහට අලි පෙම් පළහිලව්වක්, අලි ඇතුන්ගේ ප්‍රේම සංග්‍රාම, ගමක් වැළපුණ ඛේදවාචකය, අප්‍රිකානු අලියෙකුගේ කරුණාව මේ විදිහට රාශියක් තියෙනවා. අලි මන්තර, අලි ගිල්ල දිවුල, අලි වියරුව, පලි ගැනීම, අපට අමතක අපේ අතීතය, කෙලෙහි ගුණය, අලි හැලුවට ලක් කිරීමේ ප්‍රතිවිපාක, යැදුවෙමි මා නොමරණ ලෙස, ඒ වගේම සුනාමිය හා අලි ඇත්තු හා බැඳි සාහිත්‍ය කියලා වෙනමම අපේ සංස්කෘතිය තුළ ඇත්ගාල් පිළිබඳ, පණාමුරේ ඇත් රාජා පිළිබඳ, ජන කවි ආදුටු අලි ඇත්තු, ඒ වගේම අලි ඇතුන් පිළිබඳව තියෙන ප්‍රාදේශීය ජනවහර, මේ අලි ඇතුන් සම්බන්ධව එක එක කෝණවලින් අධ්‍යයනය කරන බොහොමයක් දේවල් මේ පොතේ අඩංගු වෙනවා. මේ මම තනින් තන කිහිපයක් ඔබට පටු පෙළ ගැස්මෙන් සඳහන් කරන්නේ. අලින්ට බනින්නේ බලාගෙනයි. කොහොමද අලි මොලේ, අලි පාර, උපහාර පිදුම් ලද අලි ඇත්තු, වන රාජා, අලි ඇතුනට දස වද දීම, ඇත් දරු පෙම, කන්න දුන් අත සපා කෑ අලියේ. අන බලන්න මේ දෙපැත්තටම අලි ඇතුන් සහ මිනිසුන් අතර තියෙන ඝස්තනය අලි ඇතුන්ගේ කෝණයෙන් බැලුවා වගේම මිනිසුන්ගේ කෝණයෙන්ුත් බලලා මෙතුමා රචනා කරලා තියෙනවා. ඉන්ප්‍රිට් නිව්කර්න් සඳහන් කරලා තියෙනවා මේ මත සිටින සත්වයින් අතුරින් විශාලම මොලයක් ඇත්තේ අලි ඇතුනටය. ඔවුන් නිර්මාණශීලීය, පරහිතකාමීය, කාරුණිකය. මේ පොතේ උත්සාහ කරනවා මේ අලි ඇතුන් ආරක්ෂා කරගන්න ඕන කියන එක, අලි ඇතුන් ගැන දැනුවත් වීම. ඇත්තටම මේ සුවිශේෂී සත්වයා ගැන දැනුවත් වීම මිනිසුන් හැටියට අපි ඉතාමත්ම වටිනවා. මොකද ඒ තුලින්, ඒ දැනුවත් වීම තුලින් මේ සතා රැකගත යුතු සත්වයෙක් කියන තැන
අපි හැමෝම සංවාදයකට ඇවිල්ලා ඒ තැනට එන්න ඕන. අලියතුන් සහ මිනිසුන් අතර තියෙන ගස්තනයට විසඳුමක් ගන්න එක පියවරක් තමයි මිනිසුන් හැටියට අපි මේ සතුන් ගැන හොඳ අධ්‍යයනයක් කිරීම. ඒ සතුන් පිළිබඳ ඔවුන්ගේ ක්‍රියාකලාපය, ඔවුන් හැසිරෙන විදිය මේ පිළිබඳ හොඳ විද්‍යාත්මක අධ්‍යයනයක් කරන්න ඕන කියන තැන ඒ පිළිබඳ සංවාදයක් තමයි මේ පොතේ ඇත්තටම පැහැදිලි වෙන්නේ. මේ පොත මිලදී ගන්න පුළුවන් මදුනෙත් බුක් ෂොප් අපේ ආයතනයේ. ඒ වගේම තවත් බොහෝ තැන්වල මේ පොත තියෙන්න පුළුවන්. හොයලා බලන්න. ඔබට ලබා ගැනීමට පහසුම තැනින් මේ පොත මිලදී අරන් කියවන්න කියලා තමයි අපි ඔබට යෝජනා කරන්නේ. පිටු 226ක් තියෙනවා මේ පොතේ. පොතේ මිල රුපියල් 1000යි. පරිසරය ගැන, සතා සීපාවන් ගැන, අපේ රටේ ඉදිරියට තියෙන ප්‍රබලම ප්‍රශ්නයක් වෙන අලිමිනිස් කැටුම ගැන යම් අධ්‍යයනයක් කරන්න ඕන කියන තැන අපි ඉන්නවා. ඉතින් එතකොට ඒ වගේ දරුවන්ට කියවන්න මේ ගැන අලියතුන් සහ මිනිසුන් අතර තිබුණු සම්බන්ධය කොහොමද ඉදිරියට වෙන්නේ මේ ගැන පූර්ව අධ්‍යයනයක් කරන්න මේ පොත ඉතාමත්ම වටිනවා කියලා අපි හිතනවා. ඉතින් ඔබටත් මිලදී ගන්න පුළුවන්. පොතේ මිල රුපියල් 1000යි. කුරිය ගාස්තු හැටියට අපි අය කරන්නේ 290යි. නමුත් කුරිය ගාස්තුව ඊට වඩා වැඩි. අපි ඔබෙන් අය කරන්නේ 290යි. එතකොට රුපියල් 1290ක මුදලකට ඔබේ නිවසටම මේ පොත ලැබෙන්න අපි සලස්වනවා. මදුනෙත් බුක් ෂොප් අපේ WhatsApp අංකයට ඔබේ නම, ලිපිනය, දුරකථන අංක දෙකක් එවන්න. අපේ WhatsApp අංකය 074යි 24යි 11යි 071. 074යි 24යි 11යි 071. ඉතින් ඉක්මන් කරන්න. මේ පොත් ඉතා සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. ඔබේ පොත ඉක්මනින්ම වෙන් කරවා ගන්න, ඔබේ නිවසටම ගෙන්වා ගන්න කියලා අපි ඔබට මතක් කරනවා. බොහොම ස්තුතියි.